25 පස්වෙනි ගාන. පොඩ්ඩක් මේ ඔයාලට හදාගන්න අමාරුයි කියලා. මේක හදන්න ටිකක් වෙලා යනවා. මේ වගේ ගානක් ආපුවම චුට්ටක් වෙලා යනවා. මේක හදන්න මීට වඩා ලේසි ක්‍රමයක් නැද්ද කියලා. වෙලාව වැඩියෙන් යනවා. එහෙම නැත්නම් මේ ගාන අමාරුයි කියන්න හේතුව කියලා. මොකද මේ ගාන පස්වෙනි ප්‍රශ්නේ. MCQ එකේ සාමාන්‍ය මුල් ප්‍රශ්න වලට ඔයාලට ගොඩක් අමාරු ප්‍රශ්න දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පළවෙනි වටේෙන් හදාගෙන යන්න පුළුවන් ගන්න. මොකද්ද මේ පළවෙනි වටේ කියලා පස්සේ වීඩියෝ එක අපි කතා කරමු. MCQ එකකට දීපු ගානක් ඇයි ඔයාලට මෙච්චර වෙලා යන්නේ? අපි ඒක චුට්ටක් බලමු. ඒ නිසා මම හිතුවා පොඩි ෂෝට් වීඩියෝ එකකින් ඔයාලට විස්තර කරන්න කොහොමද මේ ගාන හදන්න පුළුවන් කියලා. හරි. මේ ගානේ කියන්නේ දීර්ඝ උෂ්ණත්වයකදී ද්‍රව සංවෘත බඳුනක් තුළට A2 ගෑස් එකක් සහ B2 ගෑස් වලින් 1:3 මවුල අනුපාතයෙන් ඇතුළත් කරන ලැබිලු. එවිට ප්‍රතික්‍රියාව කියලා සමතුලිත ප්‍රතික්‍රියාවක් ඔයාලට දීලා තියෙනවා. A2 එක මවුලකට B2 මවුල 3ක් එකතු වුනහම AB3 මවුල 2ක් හැදෙනවා කියලා. එතකොට මේ කියන සමතුලිත අවස්ථාවේ මුළු පීඩනය PT සහ ආංශික පීඩනය AB3 වල ආංශික පීඩනය PAB3 සහ සමතුලිතතා නියතය කියන එක KP කියලා දීලා තියෙනවා. මේ උෂ්ණත්වයේදී PAB3 කියන එකනා ඊටම කුඩායි PT නම් PAB3 හි අගය වන්නේ කියන එක තමයි මෙතන මේ අහලා තියෙන්නේ. එතකොට ඇයි ඔයාලා මේ ගාන පටලව ගන්න නැත්තේ? එහෙම නැත්නම් ඇයි ඔයාට මේ ගාන හදද්දී ටිකක් වෙලා යන්නේ නැත්තේ? මෙතනදී මම දකින්න දේ තමයි ඔයාලට මතක් වෙන්න සහ ප්‍රොසෙස් කරගන්න. සහ ඔයාලා හැම පියවරක්ම අතින් ලියලා හදන්නේ අනේක. මම මෙතනදී ලියලා පෙන්නන්නම් පියවරෙන් පියවර. පස්සේ මම කියන්නම් ඔයාලට මේකෙන් කොච්චර පියවර ගණක් අපිට අතාරින්න පුළුවන්ද ඔයා MCQ එකක් හදද්දී. මොකද MCQ එකකදී ඔයාලගෙන් බලන්නේ නැහැ ඔයාගේ කටවැඩ කොලේ පියවර කීයක් ලියලාද ඔයා මේ ගාන හදලා තියෙන එක. ඒතකොට ඔයා පියවර ටික ලියන්න ස්ටෙප්ස් වෙලාව වැය කරන්න ඒක ඇත්තටම මොකද කියන්නේ අපි පළයක් නැති වෙලාවක් තමයි වැය කරන්නේ. මෙතනදී ඔයාලට මතක් වෙන්න ඕන ශනිකවම ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියම. සහ අපේ අනිත් වායු නියමයන් ටික රවුල් නියමය වගේ දේවල් ටික ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනි ශනිකව මේ වගේ ගානක් අපම මේ වායු ගානක් ආපුහම. එතකොට මෙතනදී අපි ඔයාලා අපි හැමෝම දන්නවා වායුවක ආංශික පීඩනය කියන එක සමානුපාතික වෙනවා එයාගේ මූල භාගයට සහ මුළු පීඩනයට. ඒතකොට ඒ අනුව අපි දන්නවා සමීකරණයක් PA අපිට ලියන්න පුළුවන් PA2 කියන එක කෙනා සමානයි XA කියන්නේ එයාගේ මූල භාගය සහ එයාගේ මුළු පීඩනය මේ භාජනයේ මුළු පීඩනය. එතකොට මෙතන විශේෂ පොයින්ට් එකක් දීලා තිනවා PAB3 කියන එක කෙනා තාම කුඩායි PTට වඩා කියන්නේ ටෝටල් පීඩන මුළු පීඩනය කියන එකට වඩා. මේක දීලා තියෙන්නේ මුළු පීඩනය සමානයි කියන්න PA2 වලයි PB3 වල PB2 වලයි එකතුවට මුළු පීඩනය සමානයි කියන්න තමයි මේ පොයින්ට් එක වලට දීලා තියෙන්නේ. කියන්නේ ගොඩාක් ගන්න කම්ප්ලෙක්ස් කරන සංකීර්ණ කරන්නේ නැති වෙන්නේ. ඕකේ. එතකොට PA2 කියන්නේ XAPT නම් අපි දන්නවා මේ දීලා තියෙන මවුල අනුපාතය 1:3 මවුල අනුපාතයෙන් නම් දීලා තියෙන්නේ XA කියන්නේ 4න් 1යි. එතකොට PT බෙදීම 4 කියන එක තමයි අපිට PA2 වල මේ ආංශික පීඩනය වෙන්නේ. ඕකේ. ඊළඟට PB2 වල මේ විදිහටම XA වල 4න් 1යි නම් මවුල භාගය කීයද XB වල මූල භාගය අනිවාර්යයෙන්ම ඒක වෙන්නේ අණු 2යි තියෙන්නේ. එතකොට මේක 4න් 3යි PT. ඒ කියන්නේ 3යි PT බෙදීම 4යි. මෙන්න මේ දෙක ඔයා මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට KP ලියමු. හැබැයි ඇත්තටම ඔයා MCQ එකක් හදනකොට සහ මේ වගේ සරල MCQ එකක් හදනකොට හැම වෙලෙම try කරන්න මේ KP ලියනවා කියන වැඩේ නොකර ඉන්න. ඒ කියන්නේ නොකර ඉන්න කියන්නේ KP ඔයාට ඕනේ. හැබැයි ඔයාට KP ඕනේ වුණා කියලා ඔයා KP ලිය ඉන්න වෙලාව යවනවා කියන එක හරිම අපරාධයක් MCQ එකකදී. හරිද? එතකොට දැන් අපි හොයාගත්ත PA PB values ටික අපි ආදේශ කරමු.
එතකොට KP සමානයි PA B3. ඇත්තටම කිව්වොත් මම පෞද්ගලිකව කියන්නේ මෙන්න මේ පියවර ලියන්නත් එපා. හරිද? ඇයි මම මෙහෙම ලියන්න එපා කියන්නේ? ඇයි ඒක අපි මේක කෙලින්ම එක වටේම සුළු කිරීමකට ගියා නම් ඔයාලට තව ටිකක් වෙලාව ඉතුරුයි. හැබැයි ඔයාලට මේ ගාන මුලින්ම කියා දෙද්දි මම මේ විදිහට මේක ලියාගෙන යන්න. එතකොට මෙහෙම හැදුවහම වෙන්නේ එතකොට PAB3 කියන එක්කෙනාගේ වර්ගය කියන එක්කෙනා සමානයි KP. මේක හරස් ගුණිතයෙන් ගන්නෙ. මං හිතනවා නංගිලා මල්ලා ඔක්කොමලා හරස් ගුණිතය කියන එක ගැන හොඳ අයිඩියා එකක් තියෙනවා ඇති කියලා. දැන් ඔයාලා ගොඩක් දවස් ගණන් හදලා දැන් එක්සෑම් එකට යන්න ඕන මෙන්න ඉන්නේ. එක්සෑම් එකට යන්න ඕන මෙන්න නැති අලුතෙන්ම ඉන්න A level වලට ආපු නංගිලා මල්ලිලාට වුණත් මේක ලොකු අමාරුවක් තියෙන දෙයක් නැහැ. එතකොට මේකේ වර්ගමූලය තමයි අපිට ගන්න ඕන. හරිද? එතකොට මේකේ වර්ගමූලය ගත්තී ඊට පස්සේ PT වල වර්ගය සහ 3 බෙදීම 2 4 වර්ගය. ඒ කියන්නේ මෙතනදී KP වල භාගය සහ සාමාන්‍යයෙන් ඔයාලා හැම වෙලේම සම්පූර්ණ අංකයක් හෝල් නම්බර් එකක් තියෙනවා නම් එන්නේ ඒක මුලින් ලියා ගන්න. ඒක සාමාන්‍යයෙන් සම්මතයක්. බෙදීම 16. මේ ඇවිල්ලා කීවෙනි ප්‍රශ්නයද? කීවෙනි උත්තරේද? දෙවෙනි උත්තරේ. එතකොට මෙතනදී ඔයාලට මේ ගාන හදනකොට මේ ගාන ඔයාලට විස්තර කරන්න ඕන නිසා තමයි මම මේ සම්පූර්ණයෙන්ම මේක දැම්මේ. හැබැයි ඔයාලට මේ ගාන හදද්දී මෙන්න මේ කියන පියවර මෙන්න මේ සම්පූර්ණ පියවරම අතාරින්න පුළුවන්. මේක ලියන්න ඕනේ මේක ඔයාලට මනෝමයෙන් හදන්න පුළුවන් වෙනවා. මේ පියවර කියන එක සම්පූර්ණයෙන්ම ඔයාලට මනෝමයෙන් හදන්න පුළුවන් වෙනවා. ඔයාලට ශනිකව එකපාරෙන් මෙන්න මේක ලියන්න ප්‍රැක්ටිස් එක තියෙනවා. ඒ කියන්නේ KP කියන්නේ PAB2 කියන්නේ PAB3 කියන්නේ මෙතන KP වලයි ඊළඟට අපේ අපි කියනවා මොනවාද? ආරම්භක වායුන් දෙකේ ආංශික පීඩන වලයි ඒ සංගුණකවල ගුණිතය කියන එක අපිට ශනිකව ඔළුවේ තේරෙන්න ඕනේ. ටක් ගාලා ඔළුවේ තිබ්බනම් මේ පියවරවල දෙකම ඕනේ. සහ මේ ප්‍රශ්නේ කියවද්දිම ඔයාලට මේ මැද පේන්න මේ කෑල්ල කියන එක ඔයගොල්ලෝ ඔළුවේ ඇඳලා මෙන්න මේ අවසාන උත්තර දෙක කියන දේ ඔයගොල්ලෝ ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට මේ PA2 සමානයි PT බෙදීම 4යි PB2 සමානයි 3යි PT බෙදීම 4යි කියන එක තප්පරෙන් ඔයගොල්ලෝ ඔළුවේ ඇඳලා තියෙන්න ඕනි ගාන කියවද්දිම. සහ ඊළඟට මේ පියවරල් දෙක හදාගෙන ඉඳන් මෙතන තියෙන සුළු කිරීමක් විතරයි. එතකොට මේ දෙක විතරක් හදනවා නම් ඔයාලට තප්පර 60ක් යන්නේ නැහැ. මේ ගාන කියවන්න. හැබැයි එකම දේ ඔයා ගාන කියවද පළවෙනි වටේදී ගාන කියවද හරියට ගාන කියවන්න ඕනේ. ඕකේ. අපි තව MCQ එකකදී ඩීටේල් පියවර හදලා කොයි පියවරවලද ඔයාලට අතාරින්න පුළුවන් කොයි පියවරවලද ඔයාලට මනෝමයෙන් හදන්න පුළුවන් කියලා ඉගෙන ගමු. එදා ඒ හැම වෙනකම් see you.